කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපය තවදුරටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ඉදිරියට තබන සුවිශේෂී පියවරක් විදිහට මෙහි ප්‍රථම මහා පරිමාණ වාණිජ කාර්යාල සංකීර්ණය වන කොළඹ ගේට්වේ ටවර් 1 ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා නිල වශයෙන් ගිවිසුම් ගත වෙලා තියෙනවා. මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛ පෙළේ සමාගම් කීපයක් එක්ව සිටීම විශේෂත්වයක්. ඒ අනුව ෆීනික්ස් වෙන්චර්ස් සමාගම, සිංගප්පූරුවේ කැනරි වෝප් සමූහය සහ ප්ලැටිනම් ඇඩ්වයිසර්ස් යන සමාගම් එකමුතුව මේ ඉදිකිරීම සඳහා අතගහලා තියෙනවා. මේ නවීනතම වාණිජ සංකීර්ණය කොළඹ වරාය නගරයේ එක හතර දරන බිම් කොටසෙහි ස්ථාපනය කිරීමට නියමිත අතර එය මහල් 34කින් සමන්විත අහස ඉහළට ඇදෙන ගොඩනැගිල්ලක් වනු ඇති. නවීනතම යටිතල පහසුකම් වලින් සපිරුණු මෙම ව්‍යාපෘතිය මගින් වර්ග මීටර් 28000ක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ග්‍රේඩ් A කාර්යාල ඉඩකඩක් ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙත තිළින කිරීමට නියමිතයි. සැලසුම් කරලා තියෙන ආකාරයට මේ දැවන්ත ව්‍යාපෘතිය ඉදිකිරීම කටයුතු සියල්ල 2029 ජූනි මාසයේ වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිත වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සංවර්ධකයන් ලෙස කටයුතු කරන සිංගප්පූරුවේ කැනරි වෝප් සමූහය යනු ගෝලීය වශයෙන් විශාල පිළිගැනීමක් සහ අත්දැකීම් සම්භාරයක් සහිත සමාගමක්. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි සුප්‍රකට 1 කැනඩා ස්ක්වයර් සහ 25 බ්ලැක් ස්ට්‍රීට් වැනි ජාත්‍යන්තර මට්ටමේ අති නවීන ගොඩනැගිලි සංකීර්ණයන් නිර්මාණය කරලා තියන්නේද මේ සමාගම විසින්. එවැනි ඉහළ ගෝලීය ප්‍රමිතීන් සහ අත්දැකීම් කොළඹ වරාය නගරය වෙත රැගෙනීමට සමත්වීම මෙරට වාණිජ ශේත්‍රයේ විශාල පිළිගැනීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. කොළඹ ගේට්වේ 1 ව්‍යාපෘති ආරම්භ වීමත් සමග කොළඹ වරාය නගරය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන්ගේ තියුණු අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙවැනි ලෝක පූජිත සංවර්ධකයන්ගේ සහභාගීත්වය මගින් වරාය නගරයේ විශ්වාසනීයත්වය සහ පිළිගැනීම තවදුරටත් තහවුරු වන අතර ඉදිරියේදී පැමිණීමට නියමිත විදේශීය ආයෝජන සඳහාද මේක මගපාදීමක් වෙනු ඇති. සමස්තයක් විදිහට ගත් කල මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව කලාප්‍රිය ප්‍රමුඛ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට ගෙන යාමට ලැබෙන ලොකු පිටුවහලක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්.